හැම දෙනාටම තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලබන්නේ කොහොමද? දීර්ඝායුෂ ලබන්න කළ යුතු පින්කම් මොනවද? බුදුරජාණන් වහන්සේ චුල්ල කම්ම විභංග සූත්‍රය පෙන්නවා සසරේ බොහෝ කොට ප්‍රාණඝාතාදී අකුසල් කරපු අය උපෝපං ආත්ම භාවවල අඩු ආයුෂ ඇතුව උපදිනවා. අඩු වයසෙන් මේ යනවා. මොකක් හෝ කර්ම විපාකයක් මාර්ගයක් අඩු වයසින් ඒ කෙනාගේ ජීවිතය අවසන් වෙන්න බලවත් වෙනවා. හැබැයි සසරේ ප්‍රාණඝාතයෙන් වැළකීලා ප්‍රාණඝාතයෙන් වැළකීමේ ගුණ කියලා අනිත් අය ප්‍රාණඝාතයෙන් වළක්වලා සතුන් ගැන මෛත්‍රී කරුණාව පුරුදු කරගත් අය උපෝපං ආත්ම භාවවල දීර්ඝායුෂ ඇතුව උපදිනවා. දීර්ඝායුෂ ලබන්න නම් ප්‍රාණඝාතයෙන් වළකින්න. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් ලොකු සතෙක් මැරුවත් පුංචි සතෙක් මැරුවත් ඒක අකුසල එක හා සමානද කියලා. එහෙම වෙන්නේ නෑ. හැබැයි ප්‍රාණඝාතයක්ම තමයි. කූමියෙක් මැරුවත් මදුරුවෙක් මැරුවත් ඒක ප්‍රාණඝාතාදී අකුසලයක්. නමුත් ඔබ ලොකු සතෙක් මරණ වෙලාවට ඔබේ හිත තුළ පහළ වෙන චේතනා ඒ ගැන ඔබ හිතන හැටි ඒ සතානුව විතරක් නෙමේ ඒ පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාගේ ගුණධර්මානුවත් අල්පශාවද්‍ය මහාසාවද්‍ය හැටියට ධර්මය විස්තර වෙනවා. තැ ඔබම හිතන සාමාන්‍ය කෙනෙක් සැලසුම් කරලා අලියෙක් මරනවා එක්කො හරකෙක් මරනවා. ඒ ප්‍රාණඝාතාදී අකුසලය කරනකොටත් මදුරුවෙක් මරණකොටත් එක විදිහටමද කියල ඒක වෙන සක්තියනවා. හැබැයි හැම සතෙක් ගැනම මෛත්‍රය පුරුදු කරන්න මේ ලොකු සතා පුංචි සතා කියලා නෙමෙයි. ඔබ හැම වෙලාම හිතන්න පුංචිම සතෙකුටුවත් කුරා කූමියෙකුටුවත් මදුරුවෙකුටුවත් මම හිංසා කරන්නේ නෑ. ප්‍රාණඝාතය වැළකීම තුළ ඔබට පුදුමාකාර මානසික සතුටක් භුක්ති විඳින්න පුළුවන්. මම කිසිම සතෙක්ගේ ජීවිතයට හානියක් කරන්න. මං කර්මඵල ගැන මේ බනහල දැනගත්ත දවසේලා මගේ කය මුල් කරගෙන කිසිම සතෙකුගේ ජීවියක්ගේ ජීවිතයක් මං විනාශ කරන්නේ. මං ප්‍රාණඝාතයෙන් වැළකිච්ච කෙනෙක්. තමා උපමා කරගන්න කියල බුදු හාමුදුරු පෙන්නවා. ඔබ කැමතිද කවුරු හරි අවියාවි දරගෙන ඇවිල්ලා ඔබ කපල කොටලා මරණවට කවුරුත් කැමති නෑ. හැම කෙනෙක්ම ජීවිතයට කැමති මරණයට බයයි. ඒ නිසා තමා උපමා කරගෙන ප්‍රාණඝාතයෙන් වළකින්න අත්තානං උපමංකත්වා තමා උපමා කරගෙන හිතන්න මම වගේමයි අනෙක් සත්‍යයොත් තමන්ගේ ජීවිතයට ආදරේ මරණයට බයයි. ඒ නිසාමං කවමදාවත් පුංචි සතෙක්කවත් ජීවිතයක් තොර කරන්නේ කියලා අධිෂ්ඨානය ප්‍රාණඝාතයෙන් වළකින්න. පුංචි හරි වැරැද්දක් වුණොත් මදුරුවෙක් පොඩි සතෙක් හරි ඔබෙන් මිය කියොත් ඔබේ කායික ක්‍රියාවක් මුල් කරගෙන ඒ සැනින් අධිෂ්ඨාන කරලා ආයිතින් සංවරයට එනවා. ආයමත් සීලය අලුත් කරගන්න ආයිමම් මේ වැරැත්ත කරන්නේ කියෙන අධිෂ්ඨානය. ඒවගේම ආවිෂ කෙටිවෙන්න සසරය කරපු එවැනි ප්‍රාණඝාතාදී අකුසල් ඔබට බලවත්ව මතු වෙනවන ඔබ උත්සාහ කරන්න සතෙක්ගේ ජීවිතයක් බේරන්න. කූමියෙක්ගේ හරි පුංචි සතෙක්ව හරි ජීවිත දානය ලබාදේ මරණයට කැප සමහරලාට හිර කරලා ඉන්න කුරුල්ලෙක් හරි නිදහස් කරන්න. මරණයට කැපවෙච්ච සතෙක් සමහරලාට එල්ුවෙක් වෙන්න පුළුවන් හරකෙක් වෙන්න පුළුවන් මරණයට කැපවෙච්ච ගවයෙක් සමහරලාට ඔබට ගවයෙක් නිදහස් කරන්න විශාල වියතමක් යයි. හැබැයි ඔබට පුළුවන් හැටියට පුංචි සතෙක් කූමියෙක් හරි ඔබට පුළුවන් කෙනෙකුගේ ජීවිතයට ආරක්ෂාවක් ලබල දීලා ඒ පින සිහි කරන්න. ඒවගේම දවස ගානය ඔබ රකින සීලය ප්‍රාණඝාතය වළකින කෙනෙක් නම් ඒක සිහිකල් අධිෂ්ඨාන කරන්න සත්‍යයක් ක්‍රියාවක් කරන්න. මම ප්‍රාණඝාතයෙන් වළකින කෙනෙක් මගේ කයමුල් කරගෙන පුංචි සතෙකුටුවත් මං හිංසාවක් කරන්නේ ඒ පිනෙන් මට දීර්ඝායුෂ ලැබේවා. මගේ මාර කපල උපද්‍රව සසරේ කරපු යම් අකුසලත් නම් දුරුවේවා කියලා ඔබ අධිෂ්ඨාන කරන්න. ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.